2026 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් මීට සුළු මොහොතකට පෙර නිමාවටපත් වුණා. මේ තරඟය පැවැත්වුණේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අතරයි. අද දිනයේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් කලින් තරඟයට ක්‍රීඩා නොකළ පැතුම් නිශ්ශංක නැවතත් ක්‍රීඩා කරන්න ලැබුවා. ඔහුගේ මේ තරඟයේදී අතිවිශිෂ්ට ඉනිමක්ද වාර්තා වුණා. මේ පිළිබඳව සියලු විස්තර දැන ගැනීමට රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසානය වන තෙක්ම. ඒ අනුව මේ තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 6ක් දැවි ලකුණු 225ක් ලබා ගන්න ලැබුවා. මේ තරඟයේදීද දසුන් චානකාට රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් නිසි පරිදි ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඔහු පන්දු රැකීම සඳහා පමණක් අවස්ථා කිහිපයකදී ක්‍රීඩා පිටියට කැඳවනු ලැබුවා. ඒ අනුව රාජස්ථාන් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් වන ජයිස්වාල් සමගින් වෛභව සූර්යවංශියට සාර්ථක වීමට දිල්ලි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ජයිස්වාල් ලකුණු 6කටත් සූර්යවංශි ලකුණු 4කටත් දැවි ගියා. රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයෙන්ම ක්‍රීඩා කළ රියාන් පරාග් පන්දු 50කින් ලකුණු 90ක් ලබා ගනු ලැබුවා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 5ක් සහ 4 පාරවල් 8ක් ඇතුළත් වුණා. අවසාන පන්දු වාර කිහිපයේදී ඉතා වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ෆරීරා පන්දු 14කින් ලකුණු 47යි. ඔහුගේ ඉනිමට 6 පාරවල් 6ක් සහ 4 පාරවල් 2ක් ඇතුළත් වුණා. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් පන්දු වාර 4 යවා ලකුණු 40කට කඩලු 3ක් දවා ගන්න ලැබුවා. රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රථම කඩලු ලකුණු 6දීත් දෙවන කඩලු ලකුණු 12දීත් තුන්වන කඩලු ලකුණු 114දීත් හතරවන කඩලු ලකුණු 167දීත් පස්වන ලකුණු 168දීත් දැවි ගියා. ඒ අනුව ලකුණු 226ක දෙවන්ත ඉලක්කයක් හඹා යාමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දු වාර 19 එක් පන්දු අවසානයේදී කඩලු 3ක් පමණක් දැවි ලකුණු 226ක් ලබා තරඟයේ පහසුවෙන්ම ජයගත්තා. මේ තරඟයේදී පැතුම් නිශ්ශංකකින් විශිෂ්ට ඉනිමක්ද වාර්තා වුණා. කේඑල් රාහුල් සමගින් එක් වූ පැතුම් නිශ්ශංක ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 110ක දැවැන්ත සබඳතාවයක්ද ගොඩනගනු ලැබුවා. ලෝකේෂ් රාහුල් ඉතාමත් තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 40කින් ලකුණු 75ක් ලබා ගනු ලැබුවා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 5ක් සහ 4 පාරවල් 6ක් ඇතුළත් වුණා. මොහුට අනගි සහයක් ලබා දුන් පැතුම් නිශ්ශංක පන්දු 33කින් ලකුණු 62යි. ඔහුගේ ඉනිමට දැවැන්ත 6 පාරවල් 3ක් සහ 4 පාරවල් 6ක් ඇතුළත් වුණා. මීට අමතරව නිතිෂ් රණා පන්දු 17කින් ලකුණු 33යි. ඔහුගේ ඉනිමට 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත් වුණා. රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ජෆ්රා ආචර්, තුෂාර් දේශපාණ්ඩේ හා රවීන්ද්‍ර ජඩේජා අතරේ එක් කඩුල්ලකින් බෙදී ගියා. දිල්ලි කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලකුණු 110දීත් දෙවන කඩුල්ල ලකුණු 171දීත් තුන්වන කඩුල්ල ලකුණු 177දීත් දැවි ගියා. ඒ අනුව මේ තරඟයේදී පැතුම් නිශ්ශංක හා කේඑල් රාහුල් වැනි විශිෂ්ට ක්‍රීඩකයන් නිසා මේ තරඟයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩලු 7ක විශිෂ්ට ජයක් හිමි වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලබාගත් මේ ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ අනුව තාමත් මෙහි ප්‍රථම ස්ථානයේ පංජාබ් කිංස් කණ්ඩායම රැඳී සිටිනවා. ඔවුන් තරඟ 8ක් ක්‍රීඩා කරමින් ඉන් තරඟ 6ක් ජයග්‍රහණය කර තිබෙනවා. රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම තරඟ 9ක් ක්‍රීඩා කරමින් ඉන් තරඟ 6ක් ජයග්‍රහණය කරමින් දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. ඒෂාන් මාලිංග ක්‍රීඩා කරන සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායමද තරඟ 9ක් ක්‍රීඩා කරමින් ඉන් තරඟ 6ක් ජයග්‍රහණය කරමින් තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා. හතරවන ස්ථානයේ මේ තරඟයේ පරාජයට පත්වුණු රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම රැඳී සිටිනවා. පස්වන ස්ථානයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමත්, 6 වන ස්ථානයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමත්, 7 වන ස්ථානයේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමත්, 8 වන ස්ථානයේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමත්, 9 වන ස්ථානයේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමත්, 10 වන ස්ථානයේ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමත් රැඳී සිටිනවා. මේ පිළිබඳව තවත් බොහෝ දේ දැන ගැනීමට රැඳෙන්න අපේ නාලිකාව සමගින් දිගටම. මෙවැනි වීඩියෝ ඉතාමත් ඉක්මනින් නැරඹීමට අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් ඉතාමත් ඉක්මනින් හමු වීමට බලාපොරොත්තු වෙමින් දැනට සමුගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා.